ඩ්‍රයිවිං තියරි ටෙස්ට් එක ඔබ ලෑස්තිද? මේ ට්‍රිප්ස් වලින් ඔයාලට පුළුවන් පාස් වෙන්න. තියරි ටෙස්ට් එක පාස් වෙන්න මාර්ග සංඥා සහ නීති රීති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පසුගිය ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන් බලන්නත් ඕන. මහා මාර්ගෝපදේශ සංග්‍රහ පොත මේක හොඳින් කියවන්න. මේක භාෂා 3කින් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙනුත් තියෙනවා. මේ භාෂා තුනේ අයට තමන් තෝරා ගන්න ලැන්ග්වේජ් එක අනුව ඒ අනුව මේ පොත් පරිහරණය කිරීම ඉතාම වැදගත්. ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් මගේ Drive View Academy YouTube channel එකේ මම මීට කලින් කරලා තියෙනවා. ඒක බැලුවොත් ඕගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. බය වෙන්න නම් එපා. එක ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න ඔයාට විනාඩි 1කමාරක කාලයක් පමණ තියෙනවා. සම්පූර්ණ පැයක් තියෙනවා. ඒ කාලේ ඔයා මග්ග නතර කරන්නේ නැතුව ඒ කාලේ හොඳින් ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔව් සංසුන්ව ප්‍රශ්නේ හොඳින් කියවලා හොඳින් තේරුම් ගන්න පිළිතුරු සපයන්න. මොකද එක වචනයකින් නොයන්න කියන වචනය දාන්න පුළුවන්, නොයන්න නැති වෙන්න පුළුවන්. ඒක වචනයක එක අකුරකින් සමහර ප්‍රශ්නේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත යුතුයි. මේක සැහැල්ලුවට ගන්න නම් එපා. ප්‍රශ්න 40න් ප්‍රශ්න 30කට සපයන පිළිතුරු නිවැරදි වෙන්නම ඕන. ඇත්තටම බොහෝ ෆේල් වෙන අය ලකුණු 29ක් විතර අරන් තමයි ෆේල් වෙන්නේ. එක ලකුණයි ගන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් ඌට පාස් වෙන්න බෑ. තව දෙපාරක් තියෙනවා. ඒ දෙපාර කරන්න වෙනවා. ඒක අපරාධයක්. කාලය නාස්ති කිරීමක්. සෑහෙන කැපවීමක් කරන්න වෙනවා එක්සෑම් එකකට ඇවිල්ලා යන එකට. ඒ නිසා මම හිතන්නේ පළවෙනි සැරේම මේකට හොඳ සූදානමක් වෙලා හොඳට කරන එක තමයි වැදගත් වෙන්නේ. අනිත් එක ගොඩාක් අය හිතන් ඉන්නෝ තමන් ඊට කලින් සමහරලාට O level වෙන්න පුළුවන්, A level වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි PhD දක්වා වෙන්න පුළුවන්. ඒව හොඳින් විභාග පාස් වුණා කියලා මේක නොසලකා හරියකින් කටයුතු කරන අයත් ඉන්නවා. මේ නීති රීති ගැන දැනගෙන වගේම අවබෝධයෙන් ඉන්න ඕන විභාගයේ සමත් වීම සඳහා. හැබැයි විභාගයේ පාස් වෙන්න විතරක් නෙවෙයි අපිට මේ මාර්ග නීති රීති අත්‍යවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලන්ට ඊට පස්සේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණය. මේක සමත් වීමෙදිත් මේ නීති රීති ගැන අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ප්‍රායෝගික පරීක්ෂණ ඉවරුනන් පස්සේ Tamanට තනියම තමයි ඩ්‍රයිවිං කරන්න ලැබෙන්නේ. එතකොට මේ මාර්ග නීති පිළිබඳ අවබෝධයක් ඉන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ පොත් සොයා ගන්න අපහසු අය මේ අතර ඇති. ඒ අය මට කතා කරන්න. මට පුළුවන් මේ පොත ඔයාලට ලැබෙන්න ඕන ආකාරයට කටයුතු කරන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේක black and white තියෙන්නේ. නමුත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය මේ විදිහට තමයි එන්නේ. මේක මාක් කරනකොට ඔයගොල්ලන්ට එන්නේ කලර් එකක්. මේ වගේ මර්ෂනා කරනකොට ඔයගොල්ලන්ට දෙනවා. ඒ කලර්ස් වලින් තමයි සාමාන්‍යයෙන් ඒක විස්තර කරලා තියෙන්නේ මේ කලර්ස් වලින්. ඒ නිසා මේවා ඊටාම වැදගත් වෙනවා මේවයින් කියන කතාව. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැනත් ලොකු අවධානයක් යොමු කරලා තමන්ගේ විභාගයට සූදානම් වීම ඊටාම වැදගත් වෙනවා. මම නැවත වතාවක් කියන්නේ මේ පිළිබඳ පූර්ණ විස්තරයක් මගේ YouTube channel එකේ තියෙනවා Drive View Academy කියන. ඒකට බලලා ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලබන්න. සෑහෙන ප්‍රමාණයක් ඒක බලලා හොඳයි කියලා තියෙනවා. ඔයගොල්ලොත් බලලා මොනවා හරි කමෙන්ට්ස් එකක් දාලා අපිව දිරිමත් කරන්න උත්සාහ කරන්න. right, thank you.